හරි. මිනිසාගේ ශ්වසන පද්ධතිය ගැන කෙටියෙන් නමුත් මේ ලොකු සම්පූර්ණ විස්තරයක් කරන්න යන්නේ. මම මේ ඇඳලා තින්නේ මිනිස්සෙගේ සෛලයක්. හරිද? මිනිස්සෙගේ ඇඟ ඇතුලේ තියෙන සෛලයක්. සෛලයක් වුණාම සෛලයට ඕන කරන එක එක වැඩ කරගන්න සෛලයට ශක්තිය නිපදවා ගන්න ඕනේ. සෛලයක් වුණාම මම මොකද්ද කිව්වේ? සෛලය ඇතුලේ ශක්තිය නිපදව ගන්න ඕනේ. සෛලයට ශක්තිය නිපදව ගන්න ඕන දේවල් දෙකක් තමයි ග්ලූකෝස් සහ ඔක්සිජන්. හරි. සෛලයට ශක්තිය නිපදව ගන්න ඕන ಜಾති දෙකක් තමයි ග්ලූකෝස් සහ ඔක්සිජන්. අපි බලමු සෛලයක් ඇතුලේ ග්ලූකෝස් සහ ඔක්සිජන් යොදාගෙන ශක්තිය නිපදවන්නේ කොහොමද කියලා. මේ ග්ලූකෝසුයි ඔක්සිජනුයි එකතු වෙලා අන්තිමට අපිට ඕන කරන ශක්තිය හැදෙනවා. ශක්තියට අමතරව සෛලය ඇතුලේ තවත් දෙන්නෙක් හැදෙනවා. ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි H2O එහෙම නැත්නම් ජල වාෂ්ප. මොකද්ද බලන්න ඕනේ? සෛලය ඇතුලේ ශක්තිය හදන්න මෙන්න මේ ඔක්සිජන් කියන එකනයි ග්ලූකෝස් කියන එකනයි ඕන උනා. ඒ දෙන්න එකතු වෙලා ශක්තිය හැදුනට පස්සේ ශක්තියට අමතරව අතුරු පළ දෙන්නෙක් විදිහට කාබන් ඩයොක්සයිඩ් සහ ජලයත් හැදුණා. දැන් මෙන්න මේ සෛලය ඇතුලේ හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සෛලයෙන් පිට කරලා දාන්න ඕනේ. ඒ වගේම තමයි සෛලයට ඕන කරන ඔක්සිජන් සෛලය ඇතුළට ලබා ගන්න ඕනේ. හරිද? දැන් මේ සෛලේ තියෙන ඇඟ ඇතුලේනේ. ඉතින් ඇඟ ඇතුලේ ඉඳන් කොහොමද මේ බාහිර පරිසරයේ තියෙන දේවල් එක්ක ද්‍රව්‍ය හුමාරු කරගන්නේ? ඇඟ ඇතුලේ තියෙන සෛලයකට බෑනේ එළියේ තියෙන පරිසරයත් එක්ක එකපාරට මේ එක එක දේවල් මාරු කරගන්න. හරි. ඔයා දන්න දැනුමෙන් මට කියන්න ඇඟ ඇතුළට ඔක්සිජන් ලබා ගන්නයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිට කරන්නයි තියෙන පද්ධතිය මොකක්ද? ශ්වසන පද්ධතියනේ. අපි හුස්ම ගන්නකොට ඔක්සිජන් ඇතුළට එනවා. හුස්ම පිට කරනකොට කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පිට වෙනවා. ඒක අපි පොඩි කාලේ ඉඳන්ම දන්නවා. හරි. දැන් සෛලෙයි ශ්වසන පද්ධතියයි අතර යම් සම්බන්ධතාවයක් ඇති වෙන්න බෑ. බලන්නකෝ. හරි. මේ බලන්න. මම මෙන්න මෙතනින් ඇඳලා තින්නේ ශ්වසන පද්ධතිය. මේ නහය එහෙම තියෙන්නේ. මේකෙන් තමයි අපිට ඕන කරන ඔක්සිජන් ඇතුළට ගන්න. හරි. ඔක්සිජන් ඇතුළට ගත්තට පස්සේ මෙන්න මෙහෙම ගිහිල්ලා මේ තීන දේවල් මම පස්සේ නම් කරන්නම්. ඒ ඔක්සිජන් ටික කෙලින්ම අපේ සෛලයට ගෙනින් දෙන්න බෑනේ. මොකද ශ්වසන පද්ධතිය තියෙන එක තැනක අපේ සෛල ටික තියෙන්නේ තව තැනක. හරි. කෙලින්ම ගෙනිහිලා දෙන්න බැරි නිසා ශ්වසන පද්ධතියෙන් ඒ ඔක්සිජන් ටික දෙනවා කාටද? රුධිර සංසරණ පද්ධතියට. ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය හරහා රුධිර නහර දිගේ ඒ ඔක්සිජන් ටික අරගෙන ගිහිල්ලා හෘදය හරහා ගිහිල්ලා පස්සේ අපේ සෛල ගාවට ඇවිල්ලා ඒ සෛල වලට ඔක්සිජන් ටික දෙනවා. ඒ සෛල වලට ඔක්සිජන් ටික දෙනවා. සෛල වලට ඔක්සිජන් ලැබුණාම මොකද වෙන්නේ? ග්ලූකෝසුයි ඔක්සිජනුයි එකතු වෙලා මොකද්ද වෙන්නේ? අර ශක්තිය හදන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ශක්තිය හැදුවට පස්සේ අපි දන්නවා ශක්තිය විතරක් නෙමෙයි තව මොන හැදෙනවද? කාබන් ඩයොක්සයිඩුයි ජලයයි හැදෙනවා. ඒ හැදිච්ච දෙන්නම කෙලින්ම ඇඟෙන් එළියට පිට කරන්න බෑනේ. ඒක නිසා එයා දෙන්නේ එයාට ළඟම රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතියට දුන්නාට පස්සේ දැන් මේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි දුන්නේ. ඒ දෙන්නම අරගෙන අහපව් කොහෙට එනවද? පෙනහළු වලට එනකන් එනවා. පෙනහළු වලදී ආයේ අපද්‍රව්‍ය වෙන කාබන් ඩයොක්සයිඩුයි ජලයයි පෙනහළු වලට දෙනවා. පෙනහළු වලින් ඒවා නාස් මාර්ගය හරහා පිට කරලා දානවා. ඕක තමයි කෙටියෙන් ශ්වසන පද්ධතියදී වෙන්නේ. හරි. බලාගෙන යනකොට ඇඟට ඕන කරන ඔක්සිජන් ඇතුළට ගන්නේ ඕන් නැති කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිට කරන්නේ මෙන්න මේ ශ්වසන පද්ධතිය කියන කෑල්ලෙන්. හරි. මේකේ තියෙන කොටස් අපි එකින් එක මොනවද කියලා බලමු. මෙන්න මම මේ රතු පාටින් ඩොට් එකක් තිබ්බේ මුලින්ම මොකක්ද එතෙන්ට කියන නම? නාස් කුහරය. මම නම් ලියන්නේ නෑ. නමුත් මං කියනවා. මේ රතු පාට පළවෙනි තිත තිබ්බ තැන නාස් කුහරය. දැන් එන්නේ තිත මම මෙන්න මෙතෙන්ට ගෙනියනවා. අන්න එතනට කියන නම මොකද්ද? ඔන්න ඔතෙන්ට කියන නම මොකද්ද? ඒක ඇවිල්ලා අපේ ශ්වසන මාර්ගයයි ආහාර මාර්ගයයි එකිනෙකට සම්බන්ධ වෙන තැන. අපි එතෙන්ට නමක් කියනවා ග්‍රසනිකාව. ග්‍රසනිකාවට වඩා පොඩ්ඩක් පල්ලෙහාට ගියාම අපිට හම්බෙනවා ස්වරාලය. ওই රතු පාට තිත දැන් තියෙන්නේ ස්වරාලය කියන තැන. ඒ ස්වරාලයට පස්සේ මේ තියෙන දිග බටේ අපි හඳුන්වනවා දිග නෑ මෙන්න මේ බටේ අපි හඳුන්වනවා ශ්වාසනාලය. ශ්වාසනාලය.
ශ්වාසනාලයටත් පස්සේ අපිට හම්බෙන්නේ මේ ශ්වාසනාලය දෙකට බෙදිලා ඊට පස්සේ පෙනහළු දෙකට යනවා. ඒ දෙකට බෙදිලා හැදෙන බටේට අපි නමක් කියනවා ශ්වාසනාලිකාව. ඒ දෙකට බෙදිලා හැදෙන බටේට අපි නමක් කියනවා ශ්වාසනාලිකාව. දැන් රතු පාට ඩොට් එක තියෙන්නේ ශ්වාසනාලිකාවේ. ශ්වාසනාලිකාව මිනිස්සුන්ට දෙකක් තියෙනවා. ඊට පස්සේ ශ්වාසනාලිකා කියන ඒවා බෙදිලා අනුශ්වාසනාලිකා හැදෙනවා. අනුශාසනාලිකා කෙරවලේ තියෙනවා මෙන්න මේ මිදි පොකුරක් වගේ එකක්. හරි එකක් නෙමෙයි ගොඩාක් තියෙනවා. මේ පොකුරක් වගේ එකකට අපි නමක් කියනවා වාත කෝෂ. එතකොට මේ වාත කෝෂ චූටි චූටි මිදි ගෙඩි වගේ ගොඩකින් තමයි සමන්විත වෙන්නේ මිදි පොකුරක් වගේ. එතකොට මේ එක මිදි ගෙඩියකට අපි නමක් කියනවා එක මිදි ගෙඩියකට අපි නමක් කියනවා ගර්ත. හරි පෙනහළු දෙකේම තියෙන ඔය විදිහට. නමුත් මම මෙන්න මේ පැත්තේ පෙනහැල්ලේ ගර්තය තමයි අපිට මේ ශ්වසන පද්ධතියේ වැදගත්ම අවයවය. ගර්තය කියන එක නිසා මම මෙන්න මේකෙදි ලොකුවට ඇඳලා තිනවා. නමුත් එහෙම ලොකු ගර්ත නැහැ. මම මේක පෙන්වන්න ඕන නිසා තමයි ලොකුවට ඇඳලා තින්නේ. මෙතන ලොකුවට ඇඳලා තින්නේ එක ගර්තයක් ලොකු කරලා. හරි. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ ශ්වාසනාලයේ ශ්වාසනාලිකාවේ මේ බටවල මුදු වගේ જાතියක් තියෙනවා. හරිද? මුදු වගේ જાතියක් තියෙනවා. ඒව ඇවිල්ලා කාටිලේජ වලින් හැදිච්ච කාටිලේජ මුදු. ඒ වෙයින් කරන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ බටේ ඇකිලෙන්නේ නැතුව තියාගන්නවා. මුද්දක් වගේ එකක් දාලා තින්නේ මුද්ද නිසා මේ බටේ ඇකිලෙන්නේ නැහැ. ඒක නිසා හොඳට වාතය හුමාරු වෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක අපි පැහැදිලි කරගන්න ඕනේ. අපි හුස්ම ගන්නවට කියන්නේ ආශ්වාසය. හුස්ම පිට කරනවට කියන්නේ ප්‍රාශ්වාසය. ආශ්වාසය වෙන්න නම් උරස් කුහරය ඇතුළේ මේ පෙනහළු තියෙන්නේ. පෙනහළු හොඳට වාතයෙන් පිරෙන්න නම් ආශ්වාසයේදී හොඳට වාතයෙන් පිරෙන්න නම් මේ උරස් කුහරය ලොකු වෙන්න ඕනේ. හරිද? උරස් කුහරය ලොකු වෙන්න ක්‍රියාවලි දෙකක් තමයි මෙන්න මේ තියෙන්නේ. මොකද්ද මං කිව්වේ? ආශ්වාසය කියන වැඩේදී උරස් කුහරය ලොකු වෙන්න ඕනේ. හොඳට හුලං ඇතුළට පිරෙන්න ඕන නිසා. උරස් කුහරය ලොකු කරගන්න නම් අන්තර්පර්ශුක පේශි කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ ඔයා දන්න උරස් කුහරය ඇතුළේ තියෙන පර්ශු කියන ඉලෑට කියන જાතිය. මෙන්න මෙහෙම ඉලෑට දෙකක් තියෙනවනම් ඉලෑට ඔහොමනේ තියෙන්නේ. මේ ඉලෑට දෙකක් අතර ඔන්න ඔහොම පේශියක් තියෙනවා. හරිද? ඉලෑට දෙකක් අතර පර්ශු දෙකක් අතර තියෙන පේශියන් නිසා අපි මෙයාට නමක් කියනවා අන්තර්පර්ශුක පේශි. උරස් කූඩුව ඉහළට එසවෙන්න නම් ඒ කියන්නේ උරස් කූඩුව ලොකු වෙන්න නම් මෙන්න මේ අන්තර්පර්ශුක පේශි කියන ඒවා හරිද ඇකිලෙන්න ඕනේ. ඇකිලෙනවට කියන ලස්සන නම සංකෝචනය වෙන්න ඕනේ. ඇකිලෙන්න ඕනේ. ආශ්වාසයේදී උරස් කුහරය ලොකු වෙන්න ඕනේ. උරස් කුහරය ලොකු වෙන්න නම් අන්තර්පර්ශුක පේශි සංකෝචනය වෙන්න ඕනේ. අන්තර්පර්ශුක පේශි විතරක් නෙමෙයි. පෙනහැලි දෙක මෙන්න මෙහෙම තියෙනවා නම් පෙනහැලි දෙක යට තියෙනවා මහා ප්‍රාචීර පේශිය කියලා එකකුත්. හරිද? මෙන්න මේ මහා ප්‍රාචීර පේශියේ තියෙන පේශි ටිකත් හොඳට ඇකිලෙන්න ඕනේ. ඇකිලුනහම මේ මහා ප්‍රාචීර පේශිය මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ පාත් වෙනවනේ. මහා ප්‍රාචීර පේශිය පාත් වෙනවා. ඇකිලෙනකොට අර වර්ගඵලය අඩු වෙන නිසා පාත් වෙනවා. පාත් වෙනකොට උරස් කුහරය ලොකු වෙනවා. උරස් කුහරය ලොකු වෙන්නනේ ඕනේ අපිට ආශ්වාසයේදී. ඇයි හොඳට හුලම් පුරව ගන්න ඕන නිසා. ඒක නිසා කෙටියෙන් මතක තියාගන්න. ආශ්වාසයේදී සිද්ධ වෙන්නේ අන්තර්පර්ශක පේශි, මහා ප්‍රාචීර පේශි කියන දෙකොල්ලම සංකෝචනය වෙන එක. එහෙනම් ප්‍රාශ්වාසයේදී වෙන්නේ මොකද්ද දන්නවද? ඒ කියන්නේ උරස් කුහරය ඇකිලෙන්නේ බෑ. උරස් කුහරය ඇකිලෙන්න නම් හරිද? උරස් කුහරය ඇකිලෙන්න නම් අන්තර්පර්ශක පේශි, මහා ප්‍රාචීර පේශි කියන දෙකොල්ලම ඉහිල් වෙන්න ඕනේ. ප්‍රාශ්වාසයේදී වෙන්න ඕනේ දෙන්නම ඉහිල් වෙන එක. ආශ්වාසයේදී වෙන්නේ දෙන්නම සංකෝචනය වෙන එක. ඒක පටල ගන්න නැතුව මතක තියාගන්න. ඊළඟ කාරණාව. මේ නාස්කුහරයට වාතය ඇතුල් වුණාම මේ ආශ්වාස වාතය ඇතුල් වුණාම
වෙනස්කම් තුනක් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි ආශ්වාස වාතය තෙත් වෙනවා. හරිද? පළවෙනි තමයි ආශ්වාස වාතය තෙත් වෙනවා. දෙවෙනි එක තමයි මේ ආශ්වාස වාතය ශරීරයේ උෂ්ණත්වයට පැමිණෙනවා. පළවෙනි එක ආශ්වාස වාතය තෙත් වෙනවා. ඉතින් ඇත්තනේ ශ්ලේෂ්මලේ වගේ જાති තියෙන නිසා මේ ආශ්වාස වාතය තෙත් වෙනවා. ඊළඟට දෙවෙනි එක මේ ආශ්වාස වාතය අපේ ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. සෙල්සියස් අංශක 37 කියන උෂ්ණත්වයට පත් වෙනවා. ශරීර උෂ්ණත්වයට පැමිණෙනවා. තුන්වෙනි එක ආශ්වාස වාතයේ එක්ක එන දූවිලි අංශ ආගන්තුක ද්‍රව්‍ය වගේ රඳව ගන්න එකත් සිද්ධ වෙනවා. හරිද? ක්‍රියාවලිය තුනක් සිද්ධ වෙනවා. පළවෙනි එක ආශ්වාස වාතයේ තෙත් වෙනවා. දෙවෙනි එක ආශ්වාස වාතයේ ශරීර උෂ්ණත්වයට පැමිණෙනවා. තුන්වෙනි එක ආශ්වාස වාතයේ තියෙන ආගන්තුක අංශු ඉවත් වෙනවා. ඔන්න ඔය තුන සිද්ධ වෙනවා. හරි. දැන් අපේ ශ්වසන පද්ධතියට ආශ්වාස වාතය ඇතුල් වුණානේ. දැන් බලමු ඇතුල් වුණාට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඔයාට තේරෙනවනේ ඇතුල් වෙලා අන්තිමටම මේ ආශ්වාස වාතය යන්නේ කොහෙටද? ගර්ත වලට. ආශ්වාස වාතයේ වැඩිපුරම තියෙන ඉතින් ඔක්සිජන් වායුව. අපිට ඕන කරන ඔක්සිජන් වායුව තමයි තියෙන්නේ. ඒ ඔක්සිජන් වායුව සහිත වාතය අන්තිමට ඇතුල් වෙන්නේ මෙන්න මේ ගර්ත වලට. ගර්තයක්නේ මම මේ ලොකු කරලා ඇඳලා තියෙන්නේ. ගර්තයක් කියන එක තනි සෛල ස්තරයකින් හැදිච්ච සෛල රවුමක්. හරිද? ගර්තයක් කියන්නේ තනි සෛල ස්තරයකින් හැදිච්ච සෛල රවුමක්. එයාට ඝනකම සෛල ස්තරයක් නැහැ. එක සෛල ස්තරයකින් තමයි එයාගේ බිත්තිය හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ගර්තය කියන එකෙන් තමයි රුධිරයත් සමග වාතය හුවමාරු කිරීම සිද්ධ කරගන්නේ. ඒ කියන්නේ ගර්තයේ තියෙන ඔක්සිජන් රුධිරයට දෙනවා. රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ සැල ගර්තයට ලබා දෙනවා. මෙන්න මේ විදිහට කවුරු හරි ජීවියෙක්ගේ වාතය හුවමාරු කරන පෘෂ්ඨයට වාතය හුවමාරු කරන ස්ථානයට අපි නමක් කියනවා ශ්වසන පෘෂ්ඨය කියලා. හරිද? මෙන්න මේ වගේ වාතය හුවමාරු කරන ස්ථානයට අපි නමක් කියනවා ශ්වසන පෘෂ්ඨය කියලා. ඕනම සතෙක්ගේ හරිද ශ්වසන පෘෂ්ඨයක තියෙන්න ඕන ලක්ෂණ කිහිපයක් තියෙනවා. දැන් මෙන්න මේ ශ්වසන පෘෂ්ඨයේ හරිද වෙන්න ඕන දෙයක් නේද? ඕක හරහා වාතය හුවමාරු වෙන්න එපා නේද? ඕක හරහා වාතය හුවමාරු වෙන්න ඕනේ. හුවමාරු වෙන්න නම් මේ පෘෂ්ඨයේ වාතය ටික දිය වෙන්න ඕනේ. හරිද? නැතු හුවමාරු වෙන්න බෑනේ. දිය වෙලා තමයි හුවමාරු වෙන්න වෙන්නේ. දිය කරගන්න නම් මේ ශ්වසන පෘෂ්ඨය පළවෙනියටම වෙන්න ඕන දේ තමයි තෙත් වෙන්න ඕනේ. තෙත් වෙලා විතරක්මදි හොඳට වාතය එහා මෙහා ගමන් කරන්න ඕනේ කියන්නේ මේ ශ්වසන පෘෂ්ඨය පාරගම්‍ය වෙන්න ඕනේ. පාරගම්‍ය වෙලා විතරක්මදි තුනී වෙන්නත් ඕනේ. ඊළඟ එක. දැන් කොච්චර පාරගම්‍ය වෙලත් කොච්චර තෙත් වෙලත් වැඩක් නැහෙනේ. මේ දිය කරගත්ත වායු ටික රුධිර සංසරණ පද්ධතියට දෙන්න බැරි නේද? ඒක නිසා මේ ශ්වසන පෘෂ්ඨයක තියෙන ඕන තවත් ලක්ෂණයක් තමයි මනා රුධිර සැපයුමක් තියෙන්න ඕනේ. හොඳට රුධිර සැපයුමක් තියෙන්න ඕනේ. හරි. මනා රුධිර සැපයුමක් තියෙන්න ඕනේ. ඊළඟ ලක්ෂණය. ඔයා හිතන්නකෝ මේ ජීවිය ගොඩක් ලොකු ජීවියෙක් කියලා. එහෙනම් තප්පරයකට ගොඩාක් වාතය හුවමාරු වෙන්න ඕනේ. හරිද? ගොඩාක් වාතය හුවමාරු වෙන්න බෑ. එක චූටි ශ්වසන පෘෂ්ඨ කැලක් තිබිලා. ඒක නිසා ශ්වසන පෘෂ්ඨයට හොඳ විශාල වර්ගඵලයක් තියෙන්න ඕනේ. හරි. ඔන්න ඔය ලක්ෂණ හතර ශ්වසන පෘෂ්ඨයකට තියෙන්න ඕනේ. දැන් අපි බලමු මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය මොකක්ද කියලා. අපි බලමු දැන් ශ්වසන පෘෂ්ඨයක තියෙන ලක්ෂණනේ කතා කරන්නේ. මිනිසාගේ ওই ලක්ෂණ ටික තියෙන ශ්වසන පෘෂ්ඨය මොකද්ද? මිනිසාගේ ওই කියන ශ්වසන පෘෂ්ඨය මොකද්ද? මිනිසාගේ ওই විදිහට වාතය හුවමාරු කරගන්න ওই ලක්ෂණ හතරම තියෙන ශ්වසන පෘෂ්ඨය තමයි ගර්ත බිත්තිය. හරිද? මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය තමයි ගර්ත බිත්තිය. ගෙම්බගේ ශ්වසන පෘෂ්ඨය එයාගේ සම. හැමෙන් එයා ශ්වසනය කරගන්නේ. අපි ශ්වසනය කරන්නේ හැමෙන් නෙමේ. අපේ ශ්වසන පෘෂ්ඨය ගර්ත බිත්තිය. දැන් අපේ ශ්වසන පෘෂ්ඨ ගර්ත බිත්තිය නම් මෙන්න මේ කියන ලක්ෂණ හතරම ඒ ගර්ත බිත්තිය කියන එකේ තියෙනවා.
මේ ලක්ෂණ හතරම ওই ගර්ථ බිත්තිය කියන එකේ තියෙන්න ඕනේ. අපි බලමු ඇත්තටම තියනවද කියලා. මට කියන්න ගර්ථ බිත්තිය තෙතද? ඔව් ගර්ථ බිත්තිය තෙතයි. ගර්ථ බිත්තිය පාර ගැම්ම සහ තුනීද? ඔව් හොඳටම තුනීනේ ගර්ථ බිත්තිය. මං කිව්වා නේද තනි සෛල ස්තරයකින් විතරයි හැදිලා තින්නේ කියලා. ඒ කියන්නේ ගර්ථ බිත්තිය පාර ගැම්ම සහ තුනී තමයි. එතකොට ගර්ථ බිත්තියට මනා රුධිර සැපීමක් තියනවද? ඔව් මේ ගර්ථයෙන් ගර්ථයට දැන් ගර්ථ මිලියන ගාණක් තියෙනවා එක පෙනහැල්ලක. ඒ ගර්ථ මිලියන ගානෙම වටේට ලොකු රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. හොඳට වාතය හුවමාරු කරගන්න. රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. ඒ කියන්නේ මනා රුධිර සැපීමක් අපේ ගර්ථ බිත්තියට තියෙනවා. ඒතර විශාල වර්ගඵලයක් තියෙනවද? එක ගර්ථයකට විශාල වර්ගඵලයක් නැහැ. නමුත් මම කිව්වා නේද ගර්ථ මිලියන ගානකින් හැදිලා තියෙන කියලා. ඒ කියන්නේ ලොකු වර්ගඵලයක් තියෙනවා. හරිද? එකක ලොකු වර්ගඵලයක් නැතුණාට ගර්ථ මිලියන ගානක් තියෙනකොට ඒ ඔක්කොම එකතු වෙලා විශාල වර්ගඵලයක් ඇති වෙනවා මිනිසාට ප්‍රමාණවත් පරිදි. දැන් ඔය කියන විදිහට ගර්ථ බිත්තියෙන් කොහෙට වාතය හුවමාරු වෙනවද? රුධිරයට වාතය හුවමාරු වෙනවා. දැන් රුධිර ගමනාගමනය තියෙන්නේ මේ පැත්තට. මේ රතු පාට කොටු තිත් වලින් මොනවද මේ තියලා තියෙන්නේ? ඒ රුධිර සෛල. ඒවෙන් තමයි ඔක්සිජන් ගෙනියන්නේ. ඔක්සිජන් පටවගෙන දැන් ගර්ථයෙන් ඔක්සිජන් රතු රුධිරාණු සෛල වලට එනවා. ඒ රතු රුධිරාණු සෛල ඔක්සිජන් පටවගෙන මේ රුධිර නාල දිගේ යනවා. රුධිර නාල දිගේ ගිහිල්ලා අපිට අවශ්‍ය අවයව වෙතටම ගිහිල්ලා ඒ ඔක්සිජන් ටික සෛලයට බාර දෙනවා. සෛලයේදී අර ශක්තිය හදන ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ශක්තියත් නිපද වෙලා අතුරු පලවන කාබන් ඩයොක්සයිඩ් සහ ජලයත් නිපද වෙලා ආපහු රුධිරයට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලබා දෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය රුධිරය දිගේ ආපහු ඇවිල්ලා ගර්ථ වෙතට පැමිණෙනවා. ගර්ථවලදී නැවත ඒ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ශ්වසන පද්ධතියට බාර දෙනවා. ඒකෙන් මේ අනුශාසනාලිකා ශ්වාසනාලය හරහා ගිහිල්ලා නාස්කුහරයෙන් අදාළ වාතය ටික කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිට කරලා දානවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට බලාගෙන ගියාම මිනිසාගේ මේ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පියවර 3කින්. හරි. පළවෙනි පියවර තමයි බාහිර පරිසරයයි පෙනහළුයි අතර සිද්ධ වෙන වායු හුවමාරු. බාහිර පරිසරයයි පෙනහළුයි අතර සිද්ධ වෙන වායු හුවමාරු. දෙවැනි පියවර ඔය පෙනහළු වලට ඇතුල් වෙච්ච වාතය අන්තිමට ගර්ථ වලට යනවනේ. ගර්ථ වලින් රුධිරයට වාතය ගමන් කරනවනේ. දෙවැනි පියවර තමයි ගර්ථත් රුධිර කේශනාලිකාත් අතර සිද්ධ වෙන වායු හුවමාරුව. ගර්ථ වලින් රුධිර කේශනාලිකා වලට ඔක්සිජන් යනවා. රුධිර කේශනාලිකා වලින් ගර්ථ වලට කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප යනවා. දෙවැනි පියවර ඒක. තුන්වෙනි පියවර තමයි වැදගත්ම එක සෛලය ඇතුලේ සිද්ධ වෙන ඔක්සිජන් සහ ග්ලූකෝස් පාවිච්චි කරලා සිද්ධ වෙන ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. අන්න අර ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියාවට අපි විශේෂ නමක් කියනවා සෛලීය ශ්වසනය. හරි එහෙනම් පියවර 3යි. පළවෙනි එක පෙනහළු සහ බාහිර පරිසර අතර සිද්ධ වෙන වායු හුවමාරුව. දෙවෙනි එක ගර්ථ සහ රුධිර කේශනාලිකා අතර සිද්ධ වෙන වායු හුවමාරුව. තුන්වෙනි එක සෛල ඇතුලේ සිද්ධ වෙන සෛලීය ශ්වසන ප්‍රතික්‍රියාව.